ඔයගොල්ලෝ ඉනිෂියල් ලෙවල් එකේ ඉඳන් කොච්චර ඉම්ප්‍රූව් වෙනවද කියන එක health related physical fitness වලින්. ඒ කියන්නේ ඔයගොල්ලෝ body composition, flexibility, your muscular endurance, your muscular strength and cardiovascular endurance. අපි SCB කණ්ඩායම සෞඛ්‍ය අපගේ ප්‍රමුඛතාවය බවට ගන්නෙමු. අපගේ අරමුණ කිලෝ 58.5ක බර අඩු කිරීමයි. අපි ෆාමා කණ්ඩායම සෞඛ්‍ය සුරකිමින් ශක්තිය ජීවිතයක් ගොඩනගා ගන්න සංකල්ප ගන්නෙමු. අපගේ අභියෝගය 169.9 කිලෝග්‍රෑම් බර අඩු කිරීමයි. EHS leadලා ටික තමයි මේක drive කරන්නේ හැම business line එකකම. So they are the leaders in your business line who will be driving this. ලංකාවේ තියෙන කාර්මික ආරක්ෂාව තහවුරු කරන්න නෛතික රාමුව විසින් ලබා දෙන දායකත්වය. ඒක 125ක් වෙන්න පුළුවන්, 50ක් වෙන්න පුළුවන්, සංඛ්‍යාත්මකව පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ දෙන දායකත්වය ප්‍රමාණාත්මකද නැද්ද කියන එක තමයි අපි මේකදී කතා කරන්නේ. මම මෙතනම ඉදිරිපත් කරන 1934 අංක 19 දක්වා කම්කරු වාදනා බලද්දී සේවා ස්ථානයේ අනුදුරක් නිසා කතා කරන්න බැරි වුණොත් ඔහුගේ ඉපැයීමේ ශක්තිය නැතිවීමේ ප්‍රමාණය 175යි. කතා කරන්න බැරි මිනිස්සු කොහොමද වැඩ කරන්නේ? අද මූලාශ්‍ර ගොනු දැක්කහම තේරිච්ච දේ තමයි ගොඩාක් හෝම්වර්ක් කරලා. මම හිතන්නේ ඇත්තටම ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. උදේ 8ට ඇවිල්ලා 5ට යනකොට සමහරක් විට මේ නීති රාමුව තුල අපි සුරක්ෂිතද කියලා දන්නේ නැති වෙලා හිටපු ඕගොල්ලෝ මේක ගැන හොයන්න ගත්තා. කණ්ඩායම් දෙකම සැහෙන උත්සාහයක් දරුවා මේ තොරතුරු මූලාශ්‍ර සාක්ෂි වගේ කාරණා එක්ක විවාදය දුවන්නේ. නීතියේ තියෙන කරුණු ගැන හොඳ අධ්‍යයනයක් කරලා තිබ්බා. මේ මාතෘකාවට වචන යොදනකොට මේ යොදන්නේ නම් විද්‍යානුකූල ක්‍රමයක. මම සඳහන් කරන්න අද දින කණ්ඩායම් වන්නේ Sunshine Holdings කණ්ඩායම.